ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි අපි ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල ගැන කතා කරනකොට තවත් ඊ타ත්ම වැදගත්ම ඵලයක් තමයි ඉවසීම කියන ගුණාංගය. මේ ඵලය මේ දෙන්නෙත් අපිට ශුද්ධාත්මයන් වහන්සේ. මොකද ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඉවසීම අපිට දෙන්නේ විශේෂයෙන්ම මේ ගුණාංගය අපිට වැදගත් වෙන්නේ අපි අනිත් අයත් එක්ක කටයුතු කරනකොටයි. මොකද අපි කැමති දේවල් තියෙනවා, අපි අකමැති දේවල් තියෙනවා, අපි කැමති අය ඉන්නවා, අකමැති අය ඉන්නවා. ඉතින් ඒ නිසා සමහර අවස්ථාවලදී අපි ඒ අයත් එක්ක කටයුතු කරද්දී සමහර දේවල් වලදී අපිට තරහ යනවා, අපිට කේන්ති යනවා. ඉතින් අපිට ඉවසීම අපි කියනෝනේ මගේ ඉවසීමේ සීමාව නැති උනායි කියලා කියනෝනේ. අර සමහර කියනවා අපි ඉවසල බැරිම තැන තමයි මම මෙහෙම කළේ කියලා. අර ඉවසල බැරිම තැන තමයි අන්න එතන තමයි තාමත් වැදගත් වෙන්නේ අපිට ඉවසීම අවශ්‍ය වෙන්නේ. සමහරලාට මේ ඉවසීම නැතුව ගියාම අපි වැරදි තීරණ වලට එළඹෙනවා. වැරදි තීන්දුව ගන්නවා. ඇතැම් විට පුද්ගලයන් සම්බන්ධ වෙන්න පුළුවන්, තමුන්ගේම ජීවිතය සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙදි මේක භයානක ප්‍රතිඵලය තමයි සමහරක් වෙලාවට ඔය ඉවසීම නැතුව ගියාම ඒක ක්‍රම දෙකකට සිදු වෙනවා. තවත් කෙනෙකුට හානි කරනවා. ඒක වචනයෙන්, ක්‍රියාවෙන්, සිතවිලි වලින් වෙන්නට පුළුවන්. ඊළඟ එක තමයි තමාටම හානි කරගන්නවා. සමහර ලාවට වැරදි තීරණ ගන්නවා. එහි අවසාන ප්‍රතිඵලය තමයි ඇතැම් අය ඒ ඉවසීම නැතුව ගියාම සමහර අවස්ථාවලදී අපි දකිනවා ජීවිතය පවා නැති කරගත්තු අවස්ථාවල් තියෙනවා. ඒ මොහොත තමයි පන්න ගන්නට ඕනේ අපි. අන්න ඒ සඳහා තමයි ශුද්ධාත්මයන් වහන්සේ අපිට මේ දීමනාව, මේ ඵලය දීලා තියෙන්නේ. විශේෂයෙන් අනිත් අයත් එක්ක කටයුතු කරද්දී අපි හැම විටම තව කෙනෙකුට ගරු කරන්න, අගය කරලා කතා කරන්න, ඒ කෙනාව අපි ආදරෙන් පිළිගන්නට. සමහරට දුර්වලකම් තියන අය ඉන්න පුළුවන්. අඩුපාඩුකම් තියන අය ඉන්න පුළුවන්. අන්නේ හැම කෙනෙක්වම පිළිගන්නට අපිට ශුද්ධාත්මයන් වහන්සේගෙන් ලැබිලා තියෙන උතුම්ම ඵලයක් තමයි ඉවසීම. දැන් බලන්න ඔබගේ පෞල් ජීවිත තුළ වෙන්නට පුළුවන්, අපේ පූජක ජීවිත තුළ වෙන්නට පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් අපි ඒ ප්‍රශ්නය ඕනෑමට වැඩිය අපි අවුල් කරගෙන ඒක අවුල් ජාලාවක් බවට සමහරලාට පත් කරගෙන තිබෙනවා. ඒකට හේතුව ඉවසීම නැතිකමයි. ඉතින් ඉවසීම තුළින් අපිව ප්‍රගුණ කරනවා අපේ මහත්මා ගතිගුණ ගුණාංග එළියට දෙන්න. ඒ වගේම අපි කොයි වගේ පුද්ගලයෙක්ද කියලා අනිත් අයට දැනගන්නට සලස්වන්නේ මේ ඉවසීමේ ගුණාංගය තුළින්. අපි ශුද්ධාත්මයන් වහන්සේට යාඥා කරමු මේ ගුණාංගය තුළ අපේ ජීවිත පූර්ණ කරන්නට කියලා. අද දවස තුළ මේ ඉවසීම අපිට අත්දකින්නට උන්වහන්සේ සලස්වනවා. ඉතින් අද දවසේ හැම කටයුත්තක්ම ස්වාමීන් වහන්සේ සඵලමත් කර දෙන වාසනාවන්ත දවසක් ජෙසු පිහිටයි.